කොරියාවේ දේවල් ටිකක් තියෙනවා කතා කරන්න. පළවෙනි එක තමයි කොරියාවට එන එක ගැන. ගොඩක් අය කොරියාවට එන එක ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. බලපුවහම පේනවා ඔයාලගේ තියෙන උනන්දුව. කොරියාව ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්න හින්දා මම දේවල් ටිකක් ෂෙයා කරගන්න හිතුවා. ඇග්‍රීමන්ට් ටිකක් එවන්න පුළුවන්ද? මගේ සහෝදරයාත් විභාගෙ ලියලා බලාගෙන ඉන්නේ වෙබ් එකේ ඉන්නේ. ඉතින් මට එහෙම ඇග්‍රීමන්ට් එවන්න පුළුවන් මම එයාට තමයි ඉස්සරහම ඇග්‍රීමන්ට් එක යවන්න ඕනේ හරියට. ඒ නිසා මේ ඔයාලගේ තියෙන ප්‍රශ්න මොකද මේ ගොඩක් අයගේ මෙඩිකල් ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රෙෂර් වැඩි වෙලා ඒවා තියෙනවා නම් කොරියාවට එන්න කලින් හදාගන්න. මොකද නැත්තම් මෙහෙ ඇවිල්ලා ලෙඩ වෙලා මාස ගණන් මේ ඇඳවල් වලට වෙලා ඉන්නවට වැඩිය හොඳයි ඒ තියෙන ලෙඩවල් හොඳ කරගෙන ජිම් එකට ගිහිල්ලා ඔයාලගේ හෙල්ත් එක පොඩ්ඩක් හදාගන්න. පොඩ්ඩක් ව්‍යායාම කරලා ප්‍රෙෂර් තියෙන කට්ටිය පොඩ්ඩක් කෑම පාලනය කරලා ඒවා හදාගන්න. අනිත් එක තමයි අම්මා තාත්තත් එක්ක ගිහිල්ලා පුළුවන් තරම් බෝධි පූජා බාරහාර කරන්න. කොරියාවට ආවන් පස්සේ මම මේ දේ කරනවා කියලා කරන්න පුළුවන් බෝධි පූජා බාරහාර දේවල් ඒවා ඔප්පු කරන්න. ඒ වගේ යම් සත්‍යතාවයක් තියෙනවා. දේව හැදිල්ලි ජ්‍යොතිෂය ගැන නම් මම ඔය විශ්වාස කරන්නේ බෝධි පූජාවක් කියන එක ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් අනිවාර්යෙන් කරන්න. කොරියාවට එන්න කලින්ම යාළුවන්ට කතා කරලා යාළුවාගේ කම්පැනි සෙට් කරගෙන ඉන්න. ඒකල්ල ඇවිල්ලා යාළුවාගේ කම්පැනිට යන්න හදනවා. ඒ නිසා ඔයාලා එහෙම වෙන්න එපා. අනිවාර්යෙන් අපු කම්පැනි අවුරුද්දක්වත් වැඩ කරන්න බලන්න. මේ ලංකාවට ඇග්‍රීමන්ට් අඩු වෙලා තියෙනෙත් ඔයාලා මේ ඇවිල්ලා අවුරුද්දෙන් දෙකෙන් කම්පැනි මාරු කරනවා. ඉතින් පුළුවන් තරම් හිත හදාගෙන ඉන්න තමන් එන කම්පැනියට. පඩිය කීයක් වුණත් කමන්නේ මම වැඩ කරනවා. ඊට පස්සේ වැඩ කරන රියන් කට්ටියට ඔයාව සැටිස් වුණාට පස්සේ තමයි ඔයාලට වරප්‍රසාද ඔක්කොම හම්බෙන්නේ.